රට දියුණු වෙන්න ඕන. මිනිස්සුගේ අතේ මුදල් කැවසෙන්න ඕන. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැඩි දියුණු වෙන්න ඕන. මූල්‍ය ආයතන වලින් ව්‍යාපාරිකයන්ට සහන දෙන්න ඕන. මොන රනිල් වික්‍රමසිංහ බඩ ගාගෙන හරි මේක ඉස්සරහට අරගෙන ආවා. යකෝ එතනින් ඉස්සරහට අරගෙන යන්න දැන් තියෙන්නේ. ඒක කරගන්න මේ හාදේ ඉන්න බෑනේ 159ක් තියාගෙන. මොනවද කිව්වේ? හරෙන් ඩොලර් ගේනවා මෙහෙන් ඩොලර් ගේනවා. ලෝකේ නැතිව කිව්ව හැබැයි අද ප්‍රායෝගිකව Tamanට වැඩක් කරන්න බෑ කියන එක අද රට ඉදිරියේ හෙලිදරව් වෙලා ඉවරයි මේ ආණ්ඩුවට. මේ මාස 6ට 4 ආණ්ඩුව කෙරුවයි කියලා මොනවා හරි පෙන්වන්න ඕන හින්දාද මේ ගුවන් යානයක් රට වටේ පහළ පතේක ධාවනය කරේ. ඉතින් ඒ නිසා මේවා දිහා දැක්කහම අපිට නම් hina තමයි යන්නේ ගරු මූලාශ්‍රයේ සභාපතිතුමනි. කලින් මාස දෙකකට කලින් මොකද්ද මේ රටේ කතාව තිබුණේ? ඕගොල්ලෝ නඩු කියන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ, ඕගොල්ලෝ වැඩක් නැහැ, ඕගොල්ලෝට බලයක් නැහැ, බලය ගත්තට වැඩක් කරන්නේ නැහැ, ෆේල් කියලා. ෆේල් කියලා. දැන් කියන්නේ මොකද්ද? අන්න පලි ගන්නවා. මහජන දේපල, මහජන දළදාගේ සල්ලි, පොදුවේ රටේ සල්ලි බලහත්කාරයෙන් හරි කැමැත්තෙන් හරි අපරාධ කරපු නිසා තමයි හිරේ ගියේ. දැන් මේගොල්ලෝ මේ රටේ නීතිය විහිළුවක් කරනවනේ එතකොට. ඇත්තටම දැන් අධිකරණ ඇමතුමාට මම කියන්නේ අර ඔබතුමා හොයනවනේ මොකද්ද දූපතක් කොහේ හරි මේ කට්ටිය ගෙහිලා දාන්න. හොයනව නේද? ඒ පාතාලේ කට්ටිය සෙට් වෙනවා කියලා හිරගෙවල් වල. තව දූපතක් හොයාගන්න. හෙටයි ඉදට මේ නඩු ටික ඔක්කොම යොරුනාම ගෙහිලා දාන්න. හරිද? හොරුන්ගේ දූපතක්. ඒක නිකන් පුංචි පාර්ලිමේන්තුවක් වගේ වෙයි. ඇත්තටම පුංචි පාර්ලිමේන්තුවක් වෙයි. ඇයි මේගොල්ලොන්ට රැස් වෙලා ඒ කාලේ ගහපු ගැහිලි යම්පරේ ගහගෙන කතා කර කර ඉන්න පුළුවන් ඉතින්. අප්පට සිරි අපි ගැහුවා මචං අහම ගැහුවා මෙහෙම මචං ඒ සල්ලි වලින් අරහෙ ගිහිල්ලා කරපුවා මෙහෙ කරලා කරපුවා. ඉතින් තියෙනවනේ කයිය ගහන ඉතිහාසය. රචවාහිනී දෙකක් හරි. ඒකයි. ඔයාලට දූපත් දෙකක් හොයාගන්න වෙනවා හර්ෂණ. ඒ දූපතට හිරු දෙන්න එකක් පාතාලේ ඒ කට්ටිය ගෙහිලා දාන්න. අනිත් එක මේගොල්ලෝ ගෙහිලා දාන්න. ඊට පස්සේ මේගොල්ලොන්ට කඩේ යන නයිනාලිකාවේ කට්ටියයි අර සියල්ලට ඉහලින් බොරු කියන කට්ටියයි ගෙහිලා දාන්න. ඒකත් හොයාගන්න. දැන් අපේ චාමර සම්පත් ඇමතිතුමා එකම වරදට උසාවි කීපයක පොදු දේපල කියන මේ සටහන් මේ පාඩය පාවිච්චි කළා. ඒක නීතියේ පාඩයක් තමයි. හැබැයි නීතියේ තිබුණට පොදු දේපල කියන එක පාවිච්චි කරලා එබගින් දඬුවම් ලබා නොදිය යුතුයයි අපි දිගින් දිගටම කිව්වා. මම අවුරුදු ගණනක් කිව්වා. මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ පිළිබඳ එතුමා සැලකිල්ලට ගනීවි. මේ අද ඔබතුමා ඉන්න පුළුවන් හෙට වෙන කෙනෙක් ඉන්න පුළුවන් නිසා. අවසාන වශයෙන් ඔබ මේ රටේ දූෂණය පිළිබඳ සද්භාවමය ප්‍රවේශයක් ගන්නව නම් මම තව දුරටත් යෝජනා කරනවා. වහාම මේ අනන්‍ය ඩිජිටල් අංකය නිකුත් කරන්න. මේ අනන්‍ය ඩිජිටල් අංකය නිකුත් කිරීමෙන් පමණයි මේ රටේ දූෂණය නැති කරන්නට පුළුවන්. මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන කිසිම ක්‍රමයක් නැහැ. එතුමා වැදගත් කාරණාවක් මතු කරා මුලස්වාද මන්ත්‍රීමනි මේ අර දේශපාලන පක්ෂවල කිනුම් අරමුදල් ඒව ගැනත් හොයන්න කියලා. ඇත්තටම හොයන්න ඕන මොකද හේතුව මේ දේශපාලන පක්ෂ රාජ්‍ය බලයේ තියාගෙන තමයි තර වෙන්නේ. තර වුණාට පස්සේ මහ ජනතාවට වංචා කරනවා. විශේෂයෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෝ පක්ෂ වලට රිංගලා පෞගිය කාලේ රටේ කීර්තිනාමයක් තිබිච්ච පක්ෂ විනාශ කරා. නායකයෝ විනාශ කළා. කොටාබේ රාජපක්ෂ මහත්තයා වගේ අයට අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණා. ඒක නිසා විශේෂයෙන්ම මම හිතුවේ ඒක ඇති කියලා අධිකරණ ඇමතුමා මේ පනතරම් පුළුවන් නම් සංශෝධනයක් ගෙනල්ලා ඒ පෞගිය කාලේ ශ්‍රී ලංකා විදාස් පක්ෂ වගේ වැදගත් පක්ෂ විනාශ කරපු හොරු ටික ගැන ඒ කාබාසිනිය කරපු කට්ටිය ගැන හොයන්න ඕන. ඒකින්ද මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒක හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් කිරීම ගැන. මමත් එතුමාට ගරු කරනවා. එතුමාගේ යෝජනාවටත් ගරු කරනවා. ඒක ඉතාම හොඳ යෝජනාවක්. එතුමා ව්‍යංගයෙන් උපහාසයෙන් අපහාසයෙන් කියන්නට තීරණය හිතුවේ මම ඒ රජයට උදව් කරපු නිසා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරපු නිසා ඒක වුණා කියන එක නම් මම සෑහෙන කීර්තිමත් ව්‍යාපාරිකයෙක් හඳුන්නෙත් සහෝදරයා ජය වේවා. අපි කතා කරා කාලයක් එයාබස් ගනුදෙනුව ගැන. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගත්ත ගනුදෙනුව. මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න තිබිච්ච කෝප් කමිටුව කතානායකගේ ගෙදර රැස් වෙලා එයාබස් ගනුදෙනුව යට කරපු ආකාරය. එතකොට එයාබස් 21යි අපිට තිබුණේ කුලියට.
එදා ඔබත් මමත් මේ පාර්ලිමේන්තුවේ එයාබස් ගන්දුනුව කතා කරනකොට කපිල චන්ද්‍රසේනලා ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හැටියට ගහපු ගැහිලි රාජපක්ෂ පවුලේ ඒ ගනුදෙනු ඊට පස්සේ ඒක ඈවර කරන්න රනිල් වික්‍රමසිංහ දාපු රත්වත් වෙලා ගහපු ගැහිලි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකලා හැටියට නිසා කවදාවත් ඔයත් මමත් හිතුවද අපේ ජීවිත කාලේ නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයා බස් එකක් යනවා හෙන් දකින්න පුළුවන් වෙයි කියලා. අපි හීනෙන්වත් හිතුවේ නෑ ගරු කතානායකතුමනි. ගරු මූලාසන මුතුනි මම නම් ඇත්තටම මගේ ජීවිත කාලේ මං හිතුවේ නෑ මගේ ජීවිත කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් එයා බස් එකක් එනවයි කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබෙයි කියලා. මට මතකයි අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා එක වෙලාවක ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියලකටවත් විකුණන්න බෑ කියලා. රාජ්‍ය අමාත්‍යතුමා එරාන් වික්‍රමරත්න ඇමතුමා කිව්වා කවුරු හරි කෙනෙක් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියලකට හරි ගන්නවා නම් දෙන්න ලෑස්තියි කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩු දෙකම රුපියලකටවත් ගන්න බැරි තැනට විකුණා. කාබාසිනිය කළා. ඒක තමයි ඇත්ත යථාර්ථය. එහෙම තිබිච්ච රටක අනුර කුමාර දිසානායක ආණ්ඩුව මේ මහජන ආණ්ඩුව පුරවැසි ආණ්ඩුව මේ රටේ ජනතාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයා බස් එකක් ගේනවයි කියලා අද යථාර්ථයක් කරපු එක ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්. නැද්ද කියන්නේ? රුපියලකටවත් විකුණන්න බැරි වෙයි කියලා තිබිච්ච එයා ලංකාවේ එක පාඩු කරපු එක මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක සතුටක් තමයි. අපි ඒක අද හරි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා කිරිබත් ගන්න ඕන දවසක් හරි නම් අද. මොකද රුපියලකටවත් විකුණන්න බැරුව තිබුණයි කියලා ඉරාන් වික්‍රමරත්නලා පම්පෝරි ගහපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද ගුවන් යානයක් ගේනවා. ගුවන් යානයක් ආවා. ඕගොල්ලෝ හොරකම් කරලා බල්ලෝ ගේන්න පිටරට සිංගප්පූරුවට ගුවන් යානය ඇරියා. ශිරන්සි වික්‍රමසිංහගේ සහෝදරයාට රනිල් වික්‍රමසිංහ පත් කරපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඕස්ට්‍රේලියාව හිටියේ. එයා සිකුරාදට වැඩ ඇරිලා එයා බස් එකෙන් තමයි ගෙදර යන්නේ. අපේ මිනිස්සු රජයේ සේවකයා වැඩ ඇරිලා කෝච්චිය යන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහගේ විධායක අධ්‍යක්ෂක එයා බස් එකෙන් තමයි යන්නේ. සිකුරාදට යනවා වැඩ ඇරිලා සඳුදාට එයා බස් එක කොළඹට එනවා. මගියෝ හිටියත් එකයි නැතත් එකයි. එහෙම තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු කරේ. මම මේ කියන්නේ එක ගනුදෙනුවක් විතරයි. ඔව් ඇත්ත. මම කියනවා ඒ ඔක්කොටම ඉතිහාසයට ගිහිල්ලා හැම එකාටම දඩුවම් දෙන්න ඕන. මහින්දානන්ද දැන් මේගොල්ලෝ කතා කරන මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා කෙහෙලිය රඹුක් පැල්ලට අපදෙනකන් මේ යාළුව එකෙක් ගියාද බලන්න. දැන් අද මර්වින් සිල් ඇතුලේ ඉන්නෝ. මර්වින් සිල්ලාගෙන් කාපු කට්ටිය මෙතන ඉන්න ඔක්කොම. කවුරුවත් යනවද මර්වින් සිල්ලා බලන්න? ප්‍රසන්න රණවීර ඉන්න ඇතුලේ. ඇතුලේද එළියද කියලා මතක නැහැ ඇතුලේ තමයි. යනවද බලන්න? ඒ කාලේ ප්‍රසන්න රණවීරත් එක්ක මේ පාර්ලිමේන්තුවේ සිගරට් එක එකට ගහපු කට්ටිය මේ ඉන්නේ. මන් දන්නවනේ. අද යන්නේවත් නැහැ බලන්නේවත් නැහැ. කෙහෙලියටත් යන්තම් අප හම්බුනාම තමයි කටාරින්නේ මේගොල්ලෝ දැන්. අප හම්බෙනකන් කටාරින්නේ නැහැ. දැන් ඒකට තර්කෙ මොකද්ද කියන්නේ? ඒකට තර්කෙ කියන්නේ කෙහෙලිය පඩි අරගෙන මේ ඒ පඩි ටික බෙදුවලු. ඉතින් පඩි අරගෙන පඩි බෙදුවා නම් හිර යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ රටේ මහ ජනතාවට කරපු අපරාධ ඒගොල්ලෝ කරේ ඒගොල්ලෝගේ ජීවිත කාලේ නැවත බලය ගිලිහෙන්නේ නැහැ කියලා හිතාගෙන. ඒගොල්ලෝ මහ බැංකුව මංකොල්ල කනවට ඒවට අත ඉස්සුවේ. හොරහස කියලා සාකච්ඡා කළේ. දෙපැත්ත ඉඳගෙන එක පැත්තකට වාඩි වෙලා කතා කරේ. යාළු මිත්‍රකම් වලට බෙදාගත්තේ. ආයි කවදාවත් ඒව එලිදරව් වෙන්නේ නැහැ. මොකද බලය ඒගොල්ලෝගේ අතින් ජනතාවගේ අතට යනවා කියලා විශ්වාස කළේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී අරගලේ හිටපු කෙනෙක් හැටියට කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා හැටියට බොහෝ අය කෝප් කමිටුවේදී ඉදිරිපත් වෙච්ච විමර්ශනයන් වලට අනුව කියපු චෝදනාවක් තමයි රටේ විමර්ශන කළා පාර්ලිමේන්තුවට පනත් ගෙනල්ලා පාර්ලිමේන්තුව වාර්තා ඉදිරිපත් කාට වැඩක් නැහැ ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ කියලා. ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ ඇයි කියලා අපිට සාධාරණ විවේචනයක් තිබුණා. කවුද දඬුවම් ලැබුවේ? කාටද දඬුවම් දුන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. අන්න දැන් මේ පනතෙන් බලයක් ලැබෙනවා මේ ගරු පාර්ලිමේන්තුවට ඒ දඬුවම් ප්‍රමාද වෙච්ච අයට. නැත්නම් දඬුවම් දෙන්නේ නැහැ කියලා විවේචන තියෙන අයට. ඒවා හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ කියලා තියෙන දේවල් වලට ක්‍රියාත්මක වෙයි.